ඉතින් මේ විදිහට ඔයාගේ වියදම් ට්‍රැක් කරන එක හරිම වැදගත්. ඉතින් මේ විදිහට ඔයාගේ වියදම් ට්‍රැක් කරන එක හරිම වැදගත්. ඒකට හේතුව තමයි නොදැන වැරදි කරනවට වඩා මේ අවස්ථාවේදී දැන වැරදි කරන එක හුඟක් වටිනවා. ඒකට හේතුව තමයි ඔයාගේ වැරදි වලින් ඔයාට ඉගෙන ගන්න chance එකක්. ඔයාගේ වැරදි හරි ගස්සන්න chance එකක් වට ලැබෙනවා. ඔයාට feedback එකක් ලැබෙනවා. ඒ නිසා දැන වැරදි කරන්න. ඒ වයින් ඉගෙන ගන්න. ඒ නිසා දැන වැරදි කරන්න, ඒ වයින් ඉගෙන ගන්න. දැන් ඔයා තුන්වෙනි පියවරට යන්නත් ලෑස්ති. ඔය මුල එකම අය කියන්නම්. මේ විදිහට ඔයාගේ වියදම් ට්‍රැක් කරන එක ගොඩාක් වැදගත්. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී ඔයා නොදැන වැරදි කරනවට වැඩිය දැන වැරදි කරන එක වටිනවා. මොකද ඔයාට ඒ වැරදි වලින් ඉගෙන ගන්න, ඒ වැරදි හරි ගස්සන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා දැන වැරදි කරන්න. දැන් වෙනකොට ඔයා තුන්වෙනි පියවරට යන්නත් ලෑස්ති. දැන් වෙනකොට ඔයා වියදම් ට්‍රැක් කරනවා. දැන් වෙනකොට ඔයා පඩු ලිස්ට් එකක් හැදුවා. ඔයාගේ වියදම් ට්‍රැක් කරා. දැන් ඔයා තුන්වෙනි පියවරට යන්නත් ලෑස්ති. මේ අවස්ථාව ටිකක් අමාරුයි. මේ දේ කරන්න පොඩ්ඩක් අමාරුයි. ඔයා දැවැන්ත වියදම් වලට ස්ටොප් කියන්න ඕනේ. දැවැන්ත වියදම් නතර කරන්න ඕනේ. හරි. අවුරුදු කාලෙදී මේ දේ කරන්න හරිම අමාරුයි. ඒකට හේතුව තමයි හරි මට තේරෙනවා අවුරුදු කාලෙදී මේ දේවල් කරන්න අමාරුයි. අය කියන ඔයා දැවැන්ත හරි එහෙනම් තුන්වෙනි පියවරට යන්න. ඔයා දැවැන්ත වියදම් වලට ස්ටොප් කියන්න ඕනේ. දැවැන්ත වියදම් නතර කරන්න ඕනේ. හැබැයි මේ දේ කරන්න ටිකක් අමාරුයි. මොකද අවුරුදු කාලෙට තමයි වෙනදට එන්නේ නැති ලස්සන බඩු බාණ්ඩ එන්නේ. විශේෂයෙන්ම කාන්තාව වෙනුවෙන්ම හදලා කියලා ඔයාට තේරෙනවා. විශේෂයෙන්ම කාන්තාව වෙනුවෙන්ම හදලා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට ඒ මදිවට අලුත් රෙදි යාළුවන්ට තෑගි භෝග මිල අධික ආහාර පාන වගේ දේවල් ඔය අරන් දෙයි කියලා සමාජයෙන් උත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කට්ටිය තරහ වෙයි කියලා ඔයාගේ හිතේ පොඩි පීඩනයකුත් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක ඇත්තටම ඔයාගේ ආර්ථිකයට ගැලපෙනවද කියලා හිතලා බලන්න සිද්ධ වෙනවා. සීරියස්ලි. එහෙනම් ඉතින් අපි බලමු මේ දැවැන්ත වියදම් නතර කරන්නේ කොහොමද කියලා. මම ක්‍රම 3ක් කියලා දෙන්නම්. ඊට අමතරව ඔයා තව ක්‍රම දන්නවා නම් එහෙනම් අපි හැමෝටම පේන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒවා ලියන්න. අපිට එකෙන් හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. පළවෙනි කාරණය ඉම්පල්ස් බයින් නතර කරන්න. ඉම්පල්ස් බයින් කියන්නේ දැක්ක ආස හිතුණා ගත්තා. දැක්ක පළියට ගත්තා. අන්න ඔය කියන භාණ්ඩය ඔයාගේ බජට් එකේ නැත්තම් එහෙනම් ඒක ගැන දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. අන්න ඒ කියන දේ ඔයාගේ බජට් එකේ නැත්තම් ඔයාට ඒ ගැන දෙපාරක් අන්න ඒ කියන දේ ඔයාගේ බජට් එකේ නැත්තම් ඔයාට ඒ ගැන දෙපාරක් සිතන්න වෙනවා. ගන්නට පෙර සිතා බලන්න. ඔයාට මේක අවශ්‍යමද? එහෙම නැත්තම් ඔයාට මේක අවශ්‍යම නම් එහෙනම් ඔයාට ගන්න පුළුවන්. මේක ඔයාගේ බජට් එකට අයිති නම් ඔයා කාලයක් තිස්සේ හොය හිටපු දෙයක් නම් ඒක අද නම් ඉස්සෙල්ලාම දැක්කේ. ඔන්න එහෙනම් ඔයාට ඒක ගන්න පුළුවන්. හැබැයි මේක අවශ්‍ය නැත්තම් ඔයාට මේක නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් එහෙනම් ඒක ගන්න එපා.
ඊගාව කාරණේ තමයි වට්ටම් සහ දීමනා ගැන ඔයා දැනුවත් වෙන්න ඕනේ. මේ වට්ටම් සහ දීමනා කොහෙදීද දෙන්නේ, කොයි වගේ කාලවලටද දෙන්නේ කියලා ඔයා දැනුවත් වෙන්න පුළුවන් නම් කලින් වෙළඳ පොලේ රවුමක් ගිහිල්ලා බලන්න. ඒ වගේම බඩු භාණ්ඩ ගොඩාක් මිලදී ගන්නකොට සමහර විට ඒකට ලොකු වට්ටමක් දෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඔයාට පුළුවන් ඒ ලොකු බිල ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරලා ඒගොල්ලොන් එක්කම බෙදා ගන්න. මේ අවස්ථාවේදී ඔයාට පුළුවන් ඔයාගේ යාළුවොත් එක්කම shopping ගිහිල්ලා අන්න ඒ බිල ඔයාගේ යාළුවොත් එක්කම බෙදා ගන්න. මෙන්න මේ විදිහටත් ඔයාට ඔයාගේ වියදම් අඩු කරන්න පුළුවන්. ඒ වගේම හොඳ අත්දැකීමක් පළපුරුද්දක් ඒ වගේම ඔය වට්ටම් ගැන shopping ගැන හොඳ අත්දැකීමක් පළපුරුද්දක් තියෙන අක්කලා නැන්දලා මාමලා එහෙම ඉන්නවනම් අන්න ඒ කට්ටිය එකම shopping යන එක වඩාත් හොඳයි. ඊගාව කාරණය තමයි ඔයා shopping යන්න ඕනේ. පුළුවන් නම් ඔයගේ ගෙදර තියෙන second hand බඩු තියෙනවා නම් අන්න ඒවා වුණත් ඔයාලට තෑගි හැටියට හුවමාරු කරගන්න පුළුවන්. ඉතින් මේක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. මේක ලංකාවේදී වැඩි කරේ නැති වුණාට පිට රටදී හරියට කරනවා. ඉතින් මේක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. මේක පිට රටවල් වල හරි. ඉතින් මේක හරි. අය කියන. ඉතින් තුන්වෙනි කාරණය තමයි ඔයාට බඩු මිලදී ගන්න ඕනේ නැහැ. ඔයාට ගෙදර තියෙන බඩු, ඒ කියන්නේ second hand බඩු උනත් ඔයාට තෑගි භෝග හැටියට දෙන්න පුළුවන්. මේක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. මේක පිට රටවල් වලදී හරියට කරනවා. උදාහරණයක් හැටියට ළමා ඇඳුම්, සපත්තු, සංගීත භාණ්ඩ සහ සෙල්ලම් බඩු. ඔව්. මෙයා අපිත් එක්ක හිටපු second hand බණියෙක්. මෙයාත් සහ සෙල්ලම් බඩු සහ සෙල්ලම් බඩු. ඔව්. මෙයාත් second hand බණියෙක්. දැන් අපිත් එක්ක අවුරුදු 10ක් ඉන්නවා. සෙල්ලම් බඩු සහ සෙල්ලම් බඩු. ඔව්. මෙයාත් second hand බණියෙක්. අපිත් එක්ක අවුරුදු 10ක් ඉඳලා තියෙනවා.